සුබ උදෑසනක් සියලු දෙනාටම. අද දවසේදීත් උදෑසනම ඔබ සමග එකතු වෙනට පැමිණ ස්වාමින් වහන්සේගේ වචනයත් යාඥාවත් සමගින් අද දවසේදී උන්වහන්සේ අපිට වචනය දීලා තියෙනවා උපදේශකයා හේවත් සිරාක් 14 එක සහ දෙවැනි පදය. අපි මෙනෙහි කරමු ප්‍රථමයෙන් වචනය. වචනෙන් පව් නොකළා වූද තමාගේ පව් කන ශෝකෙන් සිත් වේදනාවක් නැත්තා වූද මිනිසා භාග්‍යවන්තයෙකි. තමාටම දෝෂාරෝපණය කර ගැනීමට හේතුවක් නැත්තා වූද බලාපොරොත්තු අත් නොහරින්නා වූද මිනිසා භාග්‍යවන්තයෙකි. අද දවසේදී ස්වාමින් වහන්සේ මේ වචනය මෙනෙහි කරද්දී අපිට කියනවා වචනයෙන් පව් කරන්නේ නැති සහ සිත් වේදනාවක් නැති කෙනා. කියන්නේ වචනෙන් පව් නොකර ඒ ගැන සිත් වේදනාවක් නැති කෙනා භාග්‍යවන්තයෙක් කියලා. අපි සාමාන්‍යයෙන් වචනෙන් බොහෝ ලෙස පව් කරනවා. එක එක්කෙනාගේ සිත් රිදවනවා, වචන බොරු වචන කියනවා, කේලම් කියනවා. ඒ ගොඩාක් අපි වචනෙන් පව් කරනවා. ඉතින් ඒ පව් කරන්නේ නැතුව හිතේ වේදනාවක් නැති කෙනා භාග්‍යවන්තයෙක් කියනවා. සාමාන්‍යයෙන් අපි පව් නොකරනවා නම් ස්වාමින් වහන්සේගේ පාමුල ඉඳන් පව් නොකරන කෙනෙක්ට ඒ පාපය ගැන සිතේ වේදනාවක් නැහැ. මොකද පවක් නොකරන කෙනෙක්ට ඒ ගැන සිතේ වේදනාවක් නැහැ. ඒ පාපය මෙනෙහි කර කර දුක් වෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා අද දවසේදී කියනවා මේ වචනෙන් පව් නොකරන කෙනා පව් ගැන ශෝක වෙලා සිත් වේදනාවක් ඇති කරගන්නේ නැහැ. ඒ පුද්ගලයා භාග්‍යවන්තයෙක් කියලා. ඒ වගේම තමාටම දෝෂාරෝපණය කර ගැනීමට හේතුවක් නැති කෙනා. ඒ කියන්නේ තමන් වැරදි හෝ තව කෙනෙක්ට වැරද්දක් කරලා තව කෙනෙක්ගේ හිත රිදවලා හෝ කිසියම් හෝ වැරදි හේතුවක් මත තමන්ට දෝෂාරෝපණයක් සිද්ධ කරගන්නට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ අපි ඒ වගේ පාපයක් කරලා නැත්නම් අපිට ඒ වගේ දෝෂාරෝපණයක් අපි කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ පුද්ගලයා සහ බලාපොරොත්තු අත් නොහැර ඉන්න පුද්ගලයා භාග්‍යවන්තයෙක් කියලා කියනවා. ඒ කියන්නේ අපි ස්වාමින් වහන්සේගේ පාමුල රැඳෙනකොට උන්වහන්සේට අපි හැමදාම ස්තුති ප්‍රශංසා කරනකොට අපගේ ආයාචරණ උන්වහන්සේගේ පාමුලින් තියෙනකොට අපිට බලාපොරොත්තුව දිනෙන් දින වැඩි වෙනවා. උන්වහන්සේගේ පාමුල රැඳෙනකොට බලාපොරොත්තුවත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම පුද්ගලෙක් භාග්‍යවන්තයෙක් කියලා තමයි අද දවසේදී උන්වහන්සේ අපිට මේ වචනය තුලින් පැහැදිලි කරන්නේ. ඉතින් අපි මේ අවස්ථාවේදී උන්වහන්සේට යාඥා කරමු අපිටත් ඒ සැබෑ ප්‍රීතිය ඒ වචනෙන් පව් නොකර ඒ සිත් වේදනාවක් නැති නොකරගෙන කිසිම හේතුවක් මත අපිට තමාටම දෝෂාරෝපණය කර ගැනීම ඇති කරගන්න නැතුව බලාපොරොත්තු ජීවිතයක් අයදිමින් උන්වහන්සේට යාඥා කරමු. බලවන්ත අබ්බා තාත්තේ ස්තුතියි ඔබ වහන්සේට දෙවි පියාණනි. අද දවසේදීත් මේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේ අපව අවදි කරවලා ඔබ වහන්සේගේ පාමුලට රැගෙන ආවට ස්තුතිවන්ත වෙනවා. ආදර මගේ දෙවි පියාණනි, මේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේගේ පාමුලට ඇවිල්ලා ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරමින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේ අපට ආරාධනා කර තිබෙනවා. එබැවින් අද දවසේ උදෑසන ඔබ වහන්සේ අපට බලවන්ත වචනයක් ලබා දීලා තියෙනවා. ඒ වචනේ වෙනුනි ස්තුතියි අබ්බා තාත්තේ. ඔබ වහන්සේ ඒ අපගේ ජීවිතයේ සැබෑ ප්‍රීතිය අත්පත් කරගන්නට අද දවසේදී දුන්නා වූ වචනේ වෙනුවෙන් ස්තුතියි. ඒ වචනේ අනුවට අද දවසේදී අපට වචනෙන් පව් නොකර තමාගේ පව් ගැන ශෝක වෙන්න නොවන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න අපව ආශිර්වාද කරන්න. බලවන්ත ස්වාමීනි, භාග්‍යවන්ත මිනිසෙකු ලෙස අපට ජීවත් වෙන්නට පාපෙන් තොර අපගේ ජීවිත ගොඩනගා ගත යුතුමයි. ඒ සඳහා වහන්සේගේ ආලේපය අවශ්‍යයි. මන්ද මගේ අබ්බා තාත්තේ, අපි මනුෂ්‍යයන් වශයෙන් මේ ලෝකෙට පැමිණියේම පාපිස්ටයන් වශයෙන්. එබැවින් ඔබ වහන්සේ දන්නා අපගේ දුර්වලතාවයන්, අපගේ දුබලතාවයන්, අපගේ පාපයන්. ඒ සියලු දේම ඔබ වහන්සේ සෝදා හරිමින් ඒ සියලු දේකින් අපව පිවිතුරු කරමිනුයි මේ ගමන රැගෙන යන්නේ. එබැවින් මගේ අබ්බා තාත්තේ වහන්සේට ස්තුතියි මගේ දෙවි පියාණනි. අප ඔබ වහන්සේගේ පාමුල රැඳෙන භාග්‍යවන්ත දරුවන් බවට පත් කළාට වහන්සේට ස්තුතියි. ආදර දෙවි පියාණනි, ඒ පාපයෙන්, ඒ පව් වලින්, ඒ වේදනාවන්ගෙන් අපව මුදව ගන්නට වහන්සේ දෑතට බාර කරනවා. මන්ද දෙවි පියාණනි, එවිට අපිට මේ කිසිම දෝෂාරෝපණයක් අපිට මැති කරගන්න නැතුව ඔබ වහන්සේගේ පාමුල බලාපොරොත්තු වෙනුත් අපේ ජීවිතය ගත කරන්න පුළුවන්. හෙට දවස කුමක් වේවිද අපි දන්නේ නැහැ. හෙට දවසේ තියෙන ඔබ වහන්සේගේ දෑතයි මගේ ස්වාමීනි. නමුත් ඒ බලාපොරොත්තු වහන්සේ අපිට දීලා තියෙන ඔබ වහන්සේගේ පාමුල රැඳෙමින් ප්‍රීතිමත් ජීවිතයක්, ප්‍රීතිමත් අතුලාන්තයක්, ප්‍රීතිමත් හෙට දවසක් භුක්ති විඳිනට ඔබ වහන්සේ අපව ආශිර්වාද කරලා තියෙනවා.
ඒ වෙනුවෙන් ස්තුතියි අබ්බා තාත්තේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. එබැවින් මගේ දෙවි පියාණනි අද දවසේදී මේ වචනේ අපට අයිති කරගෙන අපි එකිනෙක කෙනාට මේ වචනේ අද දවසේදී අයිති කරගෙන ඔබ වහන්සේගේ පාමුල බලවත් වෙනට ආශිර්වාද කරන අද දවසේ මුළුල්ලේ ඔබ වහන්සේ අපව මෙහෙවන්න මගේ දෙවි පියාණනි. නිවසේදී රාජකාරී ස්ථානයන්හිදී මගතොටේදී පාසල් භූමියේදී අප සියලු දෙනාටම අවශ්‍ය කරන ආශිර්වාදයේ රැකවරණය මඟ පෙන්වීම ප්‍රඥාව නිරන්තරයෙන් ලැබෙන්න ඉඩ හරින්න. ඒ අයුරින් අද දවසේදී කිසිම පාප පරීක්ෂාවකට අසු නොවි කිසිම වේදනාවකින් දුක් විඳින පුද්ගලයෙක් නොවි අද දවස ප්‍රීතියෙන් නිතර කරන්න අප ආශිර්වාද කරන්න මන්ද ඔබ වහන්සේගේ පාමුලම පමණයි ඒ සැබෑ ප්‍රීතිය තියෙන්නේ. ඒ අතුලාන්ත ප්‍රීතිය සතුට සැනසීම ලබන්නට අපි ආශිර්වාදයෙන් බවට පත්වලා තියෙන නිසාමයි. ඒ නිසා මගේ දෙවි පියාණනි අද දවසේ අපේ එක්කෙනෙක් කෙනාව ස්පර්ශ කරමින් බලවත් කරන්න ස්වාමිනේ. ඒ අනුව ඔබ වහන්සේ අද දවස අපව බලවන්ත වෙතර කරන්න. ඒ වගේම මේ මොහොතේදී අපි මතක් කරන අද දවසේදී අප සියලු දෙනා අතරින්ම දුබලව දුර්වලව අසරණව සිටින ආහාර පාන හිඟව ශාරීරික මානසික සුවය සහ ඉඳුන් හිටින් නැතිව සිටින සියලු දෙනාම ඔබ වහන්සේට බාර කරනවා. අද දවසේ ඔවුන්ව තෘප්තියට පමුණුවන්නට ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔවුන්ටත් භාග්‍යවන්ත මිනිසෙක් වශයෙන් හෙට දවස ගැන බලාපොරොත්තු සහගතව ජීවත් වෙන්නට ඔවුන්ව ආශිර්වාද කරන්න අබ්බා තාත්තේ. ඒ අනුව ඔබ වහන්සේ අද දවසේ මුළුල්ලේ අපේ එකිනෙක කෙනාව ආශිර්වාද කර ආලේප කර බලවත් කර වහන්සේ රැකවල් කරමින් රැගෙන යන නිසා ස්තුතියි ස්වාමිනී. අද දවසේදී අවසානයේදී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් වහන්සේව මහිමයට පත් කරමින් ගීත ගායනා කරන්නට අපව භාග්‍යවන්තයින් බවට පත් කරන නිසා ස්තුතියි ස්වාමීනි. ස්තුතිය ඔබ වහන්සේට මගේ දෙවි පියාණනි ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට සදා කල්ලිත් මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා. මේ කීද අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයේ බලයෙන්ම අපට ලැබුණාමයි. ආමෙන්.